හොඳයි ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ travel videos බලන හැම දෙනාම. ඉතින් අද අපි යන්නේ අඹේවලට. දැන් අපි මේ ඉන්නේ නුවරඑළියේ ඉඳන් අඹේවලට යන ප්‍රධාන මාර්ගයේ. ඉතින් නුවරඑළියේ ඉඳන් අඹේවලට කිලෝමීටර් 14මාරක දුරක් තියෙනවා. එතකොට නුවරඑළියේ ඉඳන් නානුවේ පාර ඇවිල්ලා එතනින් වම් මත පැත්තට දාපුවාම කිලෝමීටර් 1මාරක් විතර ඇවිල්ලා අඹේවල පාර අපිට හම්බ වෙනවා. එතකොට මේ පාර වැටලා තියෙන බ්ලැක් පූල් සහ මීපිලිමාන හරහා අපි අඹේවලට ළඟා වෙද්දී දවල් 2ට විතර වාගේ වුණා වෙලාව. ඉතින් දැන් අපි මේ ළඟා වෙමින් තියෙන්නේ කන්දේල ජලාශය කිට්ටුවට. ඕගොල්ලොන්ට දැන් බලා ගන්න පුළුවන් කන්දේල ජලාශය. මේක 1940 තමයි ඉදි කරලා තියෙන්නේ. ඒතකොට මේක ප්‍රධාන වශයෙන් පානීය ජල අවශ්‍යතාවයන් සඳහා තමයි මේ කන්දේල ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි කන්දේල ජලාශයේ ඕගොල්ලන්ට බෝට් සවාරියක් යන්නත් අවස්ථාව තියෙනවා. නුවරඑළියේ ඉඳන් කිලෝමීටර් 7මාරක් විතර ඇතුළට එනකොට තමයි මේ අඹේවල පාරේ කන්දේල ජලාශය අපිට දකින්නට හම්බ වෙන්නේ. ඉතින් කන්දේල ජලාශය පහු කරගෙන අපි ටික දුරක් ගිහිල්ලා අඹේවල ෆාම් එකට කිට්ටුවෙන් අපි දිවා ආහාරය සඳහා වාහනේ නවත්තවුවා. මොකද ඒ වෙනකොටත් වෙලාව දවල් 2 පහු වෙලා තිබුණේ. ඉතින් අපි මේ වාහනේ නවත්තපු තැනට අඹේවල ෆාම් එක ඉතාමත් ලස්සනට පෙනුණා. ඒ වගේම තමයි අර ඈතින් පේන්නේ මම හිතන්නේ හග්ගල කන්ද වෙන්න ඕනේ. මම හරියට මේක දන්නේ නැහැ. ඉතින් දිවා ආහාරය ලබා ගත්තට පස්සේ අපි නැවතත් අපේ ගමන ආරම්භ කරා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඉතින් අඹේවල ෆාම් එක පහු කරන පොඩ්ඩක් දුර යනකොට අපි දැක්කා
අඹේවල ෆාම් එකේ එක පැත්තක ට්‍රැක්ටර් එකකින් පොළව ආරනවා. ඉතින් අපි ඒක අපේ පුංචි බබාලට පෙන්වන්න ඕන හින්දා අපි ටික වෙලාවක් එතන නවත්තන් හිටියා. දැන් ඕගොල්ලන්වත් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශවල මේ වගේ දේවල් දකින්න නැති හින්දා ඉතින් අපි මේ ට්‍රැක්ටර් එකේ මේ පොළව සකසන එක බලාගෙන හිටියා ටික වෙලාවක්. ඉතින් අඹේවල අපි හුඟක් සැරයක් ඇවිල්ලා තියෙන හින්දා අපි ඒ අවස්ථාවේදී තීරණය කරා අඹේවල ඉඳන් හෝටල් තැන්නට ගිහිල්ලා එන්න. මොකද මීට කලින් ජීවිතේ කිසිම දවසක අපි හෝටල් තැන්නට ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් එතන ඉඳන් මැප් එකේ බැලුවාම අපිට හෝටල් තැන්නට කිලෝමීටර් 16ක දුරක් පෙන්නුවා. ඉතින් කිලෝමීටර් 16 කියන්නේ මහ ලොකු දුරක් නොවන හින්දා ඒ වගේම දවසේ වෙලාව තව ඉතුරු වෙලා තිබ්බ හින්දා අපි තීරණය කළා හෝටල් තැන්නට ගිහිල්ලාම මේ ගමන අද අවසන් කරනවා කියලා. ඉතින් අඹේවල ඉඳන් හෝටල් තැන්නට යන මේ මාවත වැරලා තිබෙන ලස්සන කැලයක් මෙනි. හැබැයි මේ හරියෙන් යද්දී නම් මට ඩාර්ක් TV සීරීස් එක හොඳටම මතක් වුණා. ඩාර්ක් TV සීරීස් එක බලපු කෙනෙකුට මේ වගේ වනාන්තරයක් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම TV සීරීස් එක මතක් වෙන්නම ඕනේ. ඉතින් මේ වනාන්තරයේ මැදින් අපි කිලෝමීටර් 16ක දුරක් ගමන් කරන යද්දී අපිට එක විදිහේ පරිසර පද්ධතීන් මුණ ගැහුණා. පාර පොඩ්ඩක් අමාරු නිසා මට සමහර තැන්වල වීඩියෝ කරගන්න අමාරු වුණා. මොකද පුංචි ඈත් එක්ක වීඩියෝ කරගන්න අමාරුයි වාහනේ එලවන ගම. ඒ හින්දා අත්‍යවශ්‍ය තැන් ටික විතරයි මම වීඩියෝ කරගත්තේ. ඉතින් හෝටල් තැන්නට කිට්ටු වෙනකොටම අපිට ඉස්සල්ලාම දකින්න හම්බුනේ මෙන්න මේ නෙළු මල් පිපිලා තියෙන ඒ ලස්සන ස්ථානය. ඉතින් ඇත්තටම නෙළු මල් ගැන කිසිම අයිඩියා එකක් අපිට තිබුණේ නැහැ මෙතනට එනකන්. ආවට පස්සේ තමයි මට මතක් වුණේ මීට දවස් කීපයකට කලින් ඉඳන් අපි සෝෂල් මීඩියා වල හැමතැනම නෙළු මල් හෝටල් තැන්නේ පිපිලා කියලා සෑහෙන පෝස්ට් එකක් දැක්කා. ඉතින් අන්තිමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අපිට මේ අවුරුදු 12කට සැලයක් පිපෙන නෙළු මල් ටිකක් බලන්න ලොකු chance එකක් හම්බ වුණා. ජීවිතේ පළවෙනි වතාවට ආපු මේ ගමනේදී මේ වගේ දුර්ලභ මල් විශේෂයක් දකින්න ලැබීම ගැන අපිට සෑහෙන ලොකු සන්තෝෂයක් දැනුණා.
ඉතින් හෝන් තැන්නේ සත්ව විශේෂ ගොඩක් බලා ගන්න පුළුවන් වුණා කියලා කිව්වත් අපිට නම් බලා ගන්න හම්බුනේ ගෝන්නු විතරයි. ඒකට හේතුව තමා සමහර සත්තු එළියට එන්න එක එක වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් වලට අපි ගිහිල්ලා ඒ සත්තු වෙන තැන් වලට ගිහිල්ලා පොඩ්ඩක් ඒ සතුන්ට කරදරයක් නොවෙන්න බලාගෙන ඉන්න. එතකොට තමයි අපිට ඒ සතුන්ව බලා ගන්න පුළුවන්. නමුත් මේ ගෝන්නු ගොඩක් දුරට මිනිස්සුන්ට දැන් හුරු වෙලා තියෙනවා. අර බුත්තල කැලේ ඉන්න අලියෝ වගේ. ඉතින් ඒ හින්දා ගෝන්නුන්ට මිනිස්සුන්ගේ ගානක් නැහැ. උන්ගේ ජීවන රටාව ගත කරනවා. ඉතින් මිනිස්සු මේ පාරේ යනවා, වාහනවල යනවා. ඕගොල්ලන්ටත් හෝන් තැන්නට ගියොත් මොන සතෙක් නැතත් ගෝනෙක් අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්. මොකද සෑහෙන ගෝණු ප්‍රමාණයක් අපිට මේ පාරේ මේ පුංචි දුර ඇතුළත දකින්න හම්බුණා. ඉතින් හෝන් තැන ගේට් එකේ ඉඳන් කිලෝමීටර් 3-4ක් වගේ අපි ඇතුළට එන්න ඇති. ඒ එනකොට තිබ්බ දර්ශනය තමයි ඔයගොල්ලෝ දැක්කේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මෙතන තමයි මධ්‍යම පළාත සහ ඌව පළාත වෙන් වෙන්නේ. ඒ කියන පළාත් මායිමක් මෙතන තියෙන්නේ. ඒතකොට මෙතනින් වම් පැත්තට අපි දිගටම ගියොත් එහෙම අපිට බදුල්ල දිස්ත්‍රික්කයට යන්න පුළුවන්. ඒ වගේම හපුතලට යන්න පුළුවන්, බණ්ඩාරවලට යන්න පුළුවන්. මෙතනින් අපි ආපු පාරේ මාපව ගියොත් නැවතත් මධ්‍යම පළාතට නුවරඑළිය දිස්ත්‍රික්කයට අපිට යන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් තවත් දුර යන්නේ නැතුව හැන්දෑවේ 4 විතර වෙලා තිබුණා මේ වෙලාවේදී. ඒ නිසා අපි නැවතත් ගෙදර එන්නත් ඕන හින්දා අපි මේ ගමන මෙතනින් අවසන් කරා. අපි නැවතත් වාහනේ හරවගෙන හෝන් තැන මේන් ගේට් එක පැත්තට යන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි එතනින් අපේ චාරිකාව නිමා කළා ගෙදර එන්න ගමන ආරම්භ කළා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. නැවතත් අපි මේ වගේම ලස්සන travel වීඩියෝ එකකින් හම්බෙමු. අපේ වීඩියෝස් හැමදාම බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදියට දාන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා.